වෙද මහත්තයා මගේ යාළුවෙක් මගෙන් ඇහුවා එයාගේ ශුක්‍රාණු අධික ඝනයිලු. එහෙම වෙන එක ලෙඩක් දහනවා. නෑ ඒක ස්වභාවිකයි. හුඟක් හොඳයි එහෙම ඝනට ශුක්‍රාණු තියෙන. අධි පෝෂණය නිසා. ඒක වරදක් නෑ. ඝනට තියෙන එක හොඳයි. සමහරුන්ගේ නිකන් දියර වතුර වාගේ තියෙන එක නම් හොඳ නෑ. ඒවට වෙනම බෙහෙත් බොන්න වෙනවා. එතකොට දැන් අධික ඝන ශුක්‍රාණු කෙනෙකුට තියෙන එකේ තියෙන ප්‍රතිඵල මොනවද යාට? ප්‍රතිඵල ශුක්‍රාණු ජීව ශක්තියෙන් හොඳයි. අධි පෝෂණය හින්දා තමයි වෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ආහාර පද්ධතියෙනුත් එහෙම ඝන වෙනවා. පෝෂ්‍ය පදාර්ථ වැඩි වෙනකොට ඉතින් ඒ ශුක්‍ර ධාතු ඝන ගතියටපත් වෙනවා. වාජීකරණ බෙහෙත් වර්ග තියෙනවා. පෝෂ්‍ය ජනක ආහාර වර්ගයි ගන්න ඕනේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ ශුක්‍ර ධාතු ඝන වෙන්නේ නැහැ. ඒක ශුක්‍රාණු අජීවී තත්ත්වෙන්ටපත් වෙන්නේ. ඒ හින්දා මත්ද්‍රව්‍ය භාවිතය නම් හොඳ නැහැ. ඔයා යක්කලා ආයුර්වේදයට එන්න බැරි. හැබැයි යක්කලා ආයුර්වේදයෙන් ඖෂධ ගෙදරටම ගෙන්න ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් රුපියල් 5000 හෝ 5000ට වැඩියෙන් ගන්න ඕනම මිලදී ගැනීමකටම ඩිලිවරි ෆ්‍රී.